හරි ඉතින් අද කතා කරන්න යන්නේ GN125 GS125 කියන මෙන්න මේ බයික් වල මේ හෙඩ් එක ගැන. විශේෂයෙන්ම ගත්තොත් මේ බයික් වල ඔයිල් ෆිල්ටර් එක, එන්ජින් ඔයිල් ෆිල්ටර් එක වෙලාවට මාරු නොකරොත් මොකද වෙන්නේ කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. දැන් මේ GN GS වගේ මොටරසයිකල් වල මේක තව අදාළයි Suzuki DR200 වගේ මොටරසයිකල් වලට, DR125 DR200 වගේ මොටරසයිකල් වලට දැන් මේකේ මේවයි කැම් ෂාෆ්ට් එක ඔයිල් ෆිල්ටර් එක හරහා තමයි මේ හෙඩ් එකට ඔයිල් එන්නේ. එතකොට මේ ඔයිල් ෆිල්ටරේ හරහා එන ඔයිල් වලින් තමයි මේ කැම් ෂාෆ්ට් එක, රොකා ආම් මේ දේවල් ටික ලුබ්‍රිකේට් වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන තියෙන පොඩි සිදුරක් ඇතුලේ. එතකොට ඔයිල් ෆිල්ටරේ හරහා එන ඔයිල් මේ ස්ටඩ් එක දිගේ මේ සිදුර හරහා ඇවිල්ලා මේ කැම් ෂාෆ්ට් එකට යනවා. ඊට පස්සේ කැම් ෂාෆ්ට් එකේ පේනවාද මේ මෙතන පොඩි සිදුරක් තියෙනවා. මෙතන සිදුරකුයි මෙන්න මෙතන සිදුරක් තියෙනවා. තව මෙන්න මෙතන තව සිදුරක් තියෙනවා. මෙන්න මේ සිදුර වලින් එළියට ඇවිල්ලා තමයි මෙන්න මේ රොකා ආම්ස් මේ ජර්නල් එහෙම ලුබ්‍රිකේට් කරන්නේ. දැන් අපි සාමාන්‍ය ඉන්දියන් බයික් එකක් ගත්තොත් ඉන්දියන් බයික් එකක හුඟක් ඔය ඉන්දියන් බයික් වල මේ කැම් ෂාෆ්ට් එක දුවන්නේ බෝල් බෑරින් උඩ. එතකොට දැන් හදිස්සියේ කැම් ෂාෆ්ට් එකේ මේ බෝල් බෑරින් වලට හානියක් වුණොත් අපිට ඒ කැම් ෂාෆ්ට් එක එළියට අරගෙන ඒ අලුතෙන් බෝල් බෑරින් ගහලා ආපහු ඒවා භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ හෙඩ් එකට හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ GN GS ඔය DR125 DR200 වගේ එන්ජින් වල වෙන ප්‍රශ්නයක් තමයි මේවයේ මේ කැම් එක මේ කැම් ෂාෆ්ට් එක ඇත්තටම දුවන්නේ මේ ජර්නල් බෑරින් උඩ. බෝල් බෑරින් නෙමෙයි ජර්නල් බෑරින් උඩ. ඉතින් ජර්නල් බෑරින් කියලා කියන්නේ දැන් අපි සාමාන්‍ය වාහනවල ඔය 4 සිලින්ඩර් එන්ජින් වල එහෙම කැම් ෂාෆ්ට් එක, එතකොට ක්‍රෑන්ක් ෂාෆ්ට් එක එහෙම දුවන්නේ මේ ජර්නල් බෑරින් උඩ. අපි ඒකට කියන්නේ සිංහලෙන් කියන්නේ පළු බෑරින් කියලා. දැන් මේකේ තියෙන්නේ ඒ වගේ බෑරින් ටිකක්. ඒකෙත් විශේෂත්වයක් තමයි මේ බෑරින් එක හදලා තියෙන්නේ මේ හෙඩ් එකටම කාස්ට් කරලා. මේ හෙඩ් එකටම කාස්ට් කරලා තියෙන්නේ මේක වෙනම ගලවන්න බෑ. එතකොට දැන් එන්ජින් හෙඩ් එකට හරියට ඔයිල් ආවේ නැති වුණා වෙන්නේ මේ කැම් ෂාෆ්ට් එක මෙහෙම කැරගෙනකොට කොහොම කැරගෙනකොට මේ හෙඩ් එක කපාගෙන තමයි මේක කැරගෙන්නේ. එතකොට හෙඩ් එක ටික ටික හැරෙනවා. හැරලා මේ කැම් එකේ ප්ලේ එකක් එනවා. එතකොට දැන් ඉන්දියන් බයික් එකේම හෙඩ් එකට හානියක් වෙන්නේ නැහැ. කැම් ෂාෆ්ට් එකේ රොකා ආම් කැම් ෂාෆ්ට් හරි එහෙම නැත්නම් බෑරින් වගේ දේවල් රිප්ලේස් කරොත් ආපහු හදා ගන්න පුළුවන්. නමුත් මේක එහෙම කරන්න බෑ. මේකේ කෙලින්ම ඩැමේජ් වෙන්නේ එන්ජින් හෙඩ් එක. එතකොට මේකේ එන්ජින් එකේ මේ එන්ජින් හෙඩ් එක ඩැමේජ් වුණොත් සම්පූර්ණයෙන්ම හෙඩ් එක ගලවලා පට්ටල් දාලා මේවයි තියෙන මේ ජර්නල් බෑරින් එක ආපහු හදලා ගහන්න මේ ආපහු හෙඩ් එක අලුතෙන් හදන්න ඕනේ. මේකේ වෙන දේ තමයි ඔයගලන්ට පෙන්නන්න. අපි මේ හෙඩ් එක තිබ්බට පස්සේ දැන් ඔය හෙඩ් එක ඔයගලන්ට පේනවා ඇති සීට් වෙලා තියෙන්නේ. ඔය ජර්නල් එක ගියාම වෙන්නේ පේනවා ඇති සමහරට කැම් එකට හරියට අවු වෙනවද නැද්ද කියන මන් දන්නේ නැහැ. ඔයාලට පේනවාද මේ කැම් ෂාෆ්ට් එක මේ ඔය උඩ පල්ලෙහා යනවා. කැම් එක මේ උඩ පල්ලෙහා යනවා. මම හිතන්නේ මේ කැම් එකට ඒක අහු වෙනවා ඇති. බොහොම සියුම් මූවමන්ට් එකක් තියෙන්නේ. මේ කැම් එක උඩ පල්ලෙහා යනවා. ඉතින් කැම් එක උඩ පල්ලෙහා යනකොට වෙන්නේ කොච්චර හරි මේක සට ගාලා සද්ද දෙනවා. කොච්චර ටැපට් ඇඩ්ජස්ට් කරත් මේ මොන දේ කරත් ওই සද්දේ යවන්න බෑ. දැන් ඔයගොල්ලන්ට මම මේක ගලවලා පෙන්නුවොත් දැන් මේක ඇත්තටම ගත්තම මේ හෙඩ් එක අයින් කරපු හෙඩ් එක මේ කාලයක් මම නිකම්ම එළියේ තියලා මේ ඇතුලේ පොඩ්ඩක් මලකඩ කාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ජර්නල් එක මේ හොඳටම කැපිලා ගිහිල්ලා තියෙන්නේ. මේ ජර්නල් එහෙම සම්පූර්ණයෙන්ම කැපිලා ගිහිල්ලා තියෙන්නේ. මේ කැම් එකෙත් නැති මේ ඉරි ඇඳිලා තියෙනවා. ඒකට අපි මෙතන බැලුවොත් මේ සම්පූර්ණයෙන්ම මේ ජර්නල් ටික කැපිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ජර්නල් ටික කැපුණා කියලා කියන්නේ අහපව මුල ඉඳලා ගහලා මේවා හදන්න වෙනවා. මේක නම් ඇත්තටම මේ ජපන් GN එක මේ ජපන් GN එක මේක අන්තිමටම මේ අපි චයිනීස් GN එක නෙමෙයි GN125H එකකට කන්වර්ට් කරා. ඉතින් ඒ කියන්නේ GN125
ජපන්න ගාව G125E කියලා මේ චයින ගාව G125H කියලා මේ G125E එකයි H එකේ ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා හෙඩ් එක වෙනස් හෙඩ් වෙනස් පිස්ටන් රොඩ් මේවා වෙනස් ඉතින් කොහොම හරි අන්තිමට මේ කම්ප්ලීට් එන්ජින් එක G125H එකකට කන්වර්ට් කරා මේ හෙඩ් එකේ ප්‍රශ්නෙත් එක්ක ඉතින් කොහොම හරි ඉතින් සරලවම ගත්තොත් GS GN වල GS GN එතකොට DR125 DR200 වගේ මේ එන්ජින් එක එන බයික් වල හරි වෙලාවට ඔයිල් ෆිල්ටර් එක මාරු කරේ නැතුව ඔයිල් ෆිල්ටර් එක බ්ලොක් වෙන්න ඇරියොත් මෙන්න මේක තමයි හෙඩ් එකට වෙන දේ.